හතර වටේම තිබුණු ගෙවල් මේ පස්කන්දට යට කරද්දී මේ පුංචි නිවස මගහැර යන්නට සොබහදාම තීරණය කළා. මේ විශ්වයේ හාස්කම් තේරුම් ගත නොහැකි මේ සොබහදාමේ තීන්දුව හරි පුදුමයි. මේ මහ පොළොව මත මෙහිදන්නු අපේම මිනිසුනි. නිබ්බානම් පරමංසුකම් පරම සැපත වූ අමා මහ නිවන් සුව ඔබටත් වේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. සසර වසනතුරු නිවන් දකිනතුරු ඔබට මෙවන් අකල් මරණයක් කිසි කලක නොවේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. මේ අනපේක්ෂිත ව්‍යසනයෙන් කම්පාවට පත්ව සිටින ගම්වාසීන් ගමක සුන්දරත්වයේ දකිමින් ජීවත් වන්නට සිහින මවන ඔබ මොහොතකට කම්පනයට පත් කරන මේ සිදුවීම ඇසූ පිරූ හැම කෙනෙකුටම කම්පනයට පත් කරනවාට කිසිදු සැකයක් නැත. අකාරුණික රුතුරු ජලධාරාව යහන්ගල පාමුලින් කිලෝමීටර් 5ක් 6ක් දුර ගෙවා දමා පවුල් 15ක 35 දෙනෙකු මේ මිහිමත සදාකාලිකව මිහිදන් කරන්නට තරම් මේ ජලධාරාව කුරිරු වූවා. අද සිට මේ සුන්දරත්වයේ බලන දකින ඔබට කඳුළු කතාවක අලුත් පරිච්ඡේදයක් අකමැත්තෙන් වුවද ලියන්නට වේවි. කුෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් අවිහිංසක ගැමි ජීවන රටාවකට උරුමකම් කියන අව්‍යාජ ගැමි පිරිසක් ජීවත් වූ හෙල්මලු ක්‍රමයට ගොවිතැන් කරපු ඉතාම රමණීය සුන්දරත්වයෙන් අනූන වෙල්ලායක් තමයි මේ ගල් පර්වතයන්ගෙන් පිරුණු පස්කන්දක් බවට පත්වලා තියෙන්නේ. අව්‍යාජ මිනිසුන්ගේ සුන්දර කතාබහ, කුරුල්ලු කිරිල්ලන්ගේ මිහිරි නද, සුරතල් සතුන්ගේ හා ලදරුවන්ගේ කිලිලොල් හඬ, ගලා යන ජලපහරේ නාදය සදහටම එක් ඇසිල්ලකින් නවතා දමා සමූහ මිනිවලක් බවට පත් වූ ඒ මහා ඛේදවාචකය.